2001 වර්ෂයේ A-level chemistry paper එකේ 57 වෙනි ගැටලුව D ගොනුවේ මූලද්‍රව්‍යයක් අන්තර්ගත සංයෝගවල ජලීය ද්‍රාවණ සෑම විටම වර්ණයක් ගනී. ඒ ප්‍රකාශය වැරදි. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සිංක් ස්කැන්ඩියම්. සිංක් හරි ස්කැන්ඩියම් ගත්තොත් ඒ වගේ ජලීය ද්‍රාවණ අවර්ණ වෙනවා. මෙම සිංක් හරි ස්කැන්ඩියම් වල හරි ජලීය ද්‍රාවණය වර්ණවත් වෙනවා නම් ඒකට හේතුව වෙන්නේ ඒ ජලීය ද්‍රාවණය අඩංගු වෙන ඇනයනය. ඇනයනයේ වර්ණයක් නැත්නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ සිංක් හරි ස්කැන්ඩියම් අඩංගු ජලීය ද්‍රාවණ අවර්ණයි. ඒ නිසා අපිට පළවෙනි ප්‍රකාශය වැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට කියනවා දෙවෙනි ප්‍රකාශයෙන් D ගොනුවේ මූලද්‍රව්‍යකින් සෑදෙන අයනවල සෑම විටම අසම්පූර්ණ ලෙස පිරුණු D ශක්ති මට්ටමක් ඇත. ඔව් D ගොනුවේ බොහෝ අයනවල D උපශක්ති මට්ටම අසම්පූර්ණයි. නමුත් D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරුණු හෝ සම්පූර්ණයෙන්ම හිස් වුණු අවස්ථාවක් තියෙනවා. ඒකින් අපිට සෑම විටම කියන හින්දා මෙන්න මේ දෙවෙනි ප්‍රකාශයත් වැරදි කියලා ගන්න පුළුවන්. ඒකටත් අපිට උදාහරණ විදියට සිංක් සහ ස්කැන්ඩියම්ම ගන්න පුළුවන්. මම සිංක් සහ ස්කැන්ඩියම් උදාහරණ වලට අරගෙන ඒ ප්‍රකාශය වැරදි කියලා පෙන්නන්න. 57 වෙනි ගැටලුව අපි ස්කැන්ඩියම් ගත්තොත් ස්කැන්ඩියම් වල මට ලියා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d1යි. එතකොට අපිට ස්කැන්ඩියම් ධන 3 අයනය අවස්ථාව ගත්තොත් අපිට එන්නේ අවසාන උපශක්ති මට්ටම් දෙකේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. එහෙනම් අපිට එන්නේ 3p6යි 4s බිඳුවයි 3d බිඳුවයි. එහෙනම් අසම්පූර්ණයෙන් පිරුණු D උපශක්ති මට්ටම නෙමේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම හිස් D උපශක්ති මට්ටම. ඒ වගේම අපිට සිංක් ගත්තොත් සිංක් වලටත් මේක ගන්න පුළුවන්. සිංක් වල මම මුලින්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ඉන්න 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d10යි. එතරම් සිංක් ධන 2 අයනයේ අවස්ථාව ගත්තොත් එන්නේ අවසාන උපශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. එතකොට 4s2කින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. එතකොට එන්නේ 3p6යි 4s බිඳුවයි 3d10. ඒ කියන්නේ 3d D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පෙළලා තියෙනවා. අසම්පූර්ණව නෙමෙයි පෙළලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ අනුව 57 දෙවෙනි ප්‍රකාශයත් වැරදි කියලා. පළවෙනි ප්‍රකාශය සහ දෙවෙනි ප්‍රකාශය කියන දෙකම වැරදි. ඒ හින්දා අපිට 57 වෙනි ගැටලුව නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ අංක 5. 58 වෙනි ගැටලුව මැග්නීසියම් ක්ලෝරයිඩ් වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් දෙන නමුත් නිකල් ක්ලෝරයිඩ් වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග නිකල් හයිඩ්‍රොක්සයිඩ් ස්ථිර අවක්ෂේපයක් නොදේ. මේ ප්‍රකාශය ගත්තට පස්සේ මේ ප්‍රකාශය නිවැරදි. ඇයි මම නිවැරදි කියන්නේ? වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මැග්නීසියම් ධන 2 හා නිකල් ධන 2 අයන ප්‍රතික්‍රියා කෙරෙව්වට පස්සේ පිළිවෙලින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩුයි නිකල් හයිඩ්‍රොක්සයිඩුයි අවක්ෂේප දෙක ලැබෙනවා. නමුත් මෙතන කියලා තියෙන වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී මොකද්ද වෙන්නේ? මේ හැදුණු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ නිකල් හයිඩ්‍රොක්සයිඩ් වලින් නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළා හෙක්සාඇම්මීන් නිකල් ධන 2 අයන සංකීර්ණය හැදෙනවා. මම මේක ලියන්නම්.
මෙන්න මේ සංකීර්ණය සෑදෙනවා. නමුත් මැග්නීසියම් ධන දෙක අයන ගත්තට පස්සේ මෙන්න මේ වගේ සංකීර්ණයක් සාදන්න. ඒකින්ද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩය වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දියවීමකට ලක් වෙන්නේ නැහැ. අන්න ඒ අනුව තමයි පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා ගත්තේ. මම ආපහු කියන්නම්. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකුයි නිකල් ක්ලෝරයිඩ් ද්‍රාවණයකුයි තියෙනවා. ඒ දෙකට අපි දානවා කියන්නේ වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද්ද වෙන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩුයි නිකල් ක්ලෝරයිඩුයි මුලින්ම ඒ වගේ අවක්ෂේපය හදනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ නිකල් හයිඩ්‍රොක්සයිඩ්. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන හින්දා මොකද්ද වෙන්නේ? නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙලා සංකීර්ණයක් සාදනවා. නමුත් මැග්නීසියම් ධන දෙකේ තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයෙන් ඒ වගේ සංකීර්ණයක් සෑදෙන්නේ නැහැ. ඒකින්ද අවක්ෂේපය දියවීමකට භාජනය වෙන්නේ නැහැ. ඒකින්ද ස්ථිර අවක්ෂේපයක් තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල විතරයි. ඒ හින්දා අපිට 58 පළවෙනි ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශය කියන වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇති විට නිකල් ධන දෙක අයන ජලයේ ද්‍රාව්‍ය ඇම්මීන් සංකීර්ණයක් සාදන නමුත් මැග්නීසියම් ධන දෙක අයන එසේ සිදු නොකරයි. හරියටම හරි. මම කලින් කිව්වා මැග්නීසියම් ධන දෙක තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලදී සංකීර්ණයක් හදන්නේ නැහැ. නමුත් නිකල් ධන දෙක තියෙන නිකල් හයිඩ්‍රොක්සයිඩ් ඇම්මීන් සංකීර්ණයක් සාදනවා. ඒක නිසා තමයි නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙන්නේ කියලා. එතකොට අපිට දෙවෙනි ප්‍රකාශය නිවැරදි කියලා ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ප්‍රකාශයෙන් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කිරීමකුත් කරනවා. ඒ අනුව අපිට 58 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර ඉදිරිය ගන්න පුළුවන් අංක 1.